බඩගින්නට එක එක්කිනාට අතපාලා මේ පසළොස්වක පෝය දවසේ ඉඳලා මීළඟ පසළොස්වක පෝය දවස වෙනකම් පුරා මාසයක් අභිත ප්‍රකාශ ඉදිරිපත් කිරීමක් ශ්‍රී ලංකාවේ සිනමා අතික්‍රමණය කරමින් මෙරට සිනමා ක්ෂේත්‍රයට නවමුණුවරකි. ඔය මිල් එකට පුන්නක්කු ගෝනියක් හරි ගෙනියන්න වෙන්නේ හෙලිකොප්ටරයකින් තමයි. වික්ටර් මහත්තයා අපිට කොලේ වහලා ගේම් එක වින් කරන්න හදන්නේ. ෆේස් ටු ෆේස් ගාගෙන බලමු. ෆේස් ටු ෆේස් ටූත්පේස්ට් වුණා. සංසාරෙන් සමුගන්නා තරමතුදා ආසයි හැමදාමත් පසුපස රැඳිලා ශ්‍රුති ප්‍රභා අධ්‍යක්ෂණයක්. අයියේ can I help me? කොබලා අපේ එකෙක්ගෙම ගුටි කාලා අපෙන්ම උදව් ඉල්ලන්න බලට ලැජ්ජ නැද්ද? ඊ අයියලගේ කෙනෙක්. ඒ අපේ කෙනෙක් තමයි යකෝ. ඊයගෝ දැන් කුණු ලොරිය එනලා මේක උඩට ගනිලා නැත්තම් කුණු ලොරියත් එක්ක යන්න වෙන්නේ. මගේ ආත්මේ කුඩු අයියෝ මේමම දාලා වාපල්ලා. එතකොට අර කෙල්ල කවුද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සර්. My God! මා මොඩියේ. ඔයා CIT ඔෆිස් කෙනෙක් නේද? මට කේන්ති. මාව නිකම් පිච්චෙනවා වගේ. සේයාවේ මං සාද සේදගනා පායයි රේරස් සේදුනා දසේ ඔබේ රුවපාරන ක්ෂේත්‍රී ප්‍රවීණයන් රසකගෙන් නිමවූ දවැන්ත නිර්මාණයක්. මවගේ ජීවිතය වෙනුවෙන් සියලු දේ අතහැර අභියෝග සමග පොරබදින අපේ කාලේ තරුණෙක්. එක පාරක් ඉඟවන්නට දුන්නේ රිටර්න් කරන්න නෑ මහත්තයා. දෙනකොටම මං හිතුවා කොහමද ඉන්න ගන්න එන්න වෙයි කියලා. Chocolatey Film Factory නිෂ්පාදනය. පෙබරවාරි 6 සිට EAP ප්‍රදර්ශක මණ්ඩලය ඇතුළු දිවිම පුරා සිනමා ශාලාවලදී